සුබ දවසක් හිටෝයාලා A level general paper එකට මුහුණ දෙනවා. ඉතින් ඒකට උදව්වක් විදිහට මම කායික තොරතුරු සාමාන්‍ය නියමකතු වල ප්‍රශ්න 25ක් අරන් ආවා. අපි වෙලා ගන්න නැතුව ටක් ගාලා මේ ප්‍රශ්න මොනවද කියලා බලමු. මේකත් ඔයගොල්ලෝ නිකන් අහලා ඔළුවේ තියාගන්න මේ කාලීනම සිදුවීම් ටිකක් තමයි මම අරගෙන ආවේ. 2026 වසරේ පැවැත්වුණු ෆිෆා ලෝක කුසලාන පාපම තරඟාවලියේ සත්කාරකත්වයේ දැරූ රටවල් තුන ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව. 2026 ෆිෆා ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාවය දිනාගත් රට ස්පාඤ්ඤය. 2026 ෆිෆා පාපම තරඟාවලියේ ශූරතාවය දිනාගත්තේ ස්පාඤ්ඤය. 2026 ෆිෆා ලෝක කුසලාන පාපම් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි රන් සපත්තුව ගෝල්ඩන් බූට් දිනාගත්තේ ෆ්‍රාන්සයේ කිලියන් එම්බාපේ. අංශ කණ්ඩායම තාමේ කිලියන් එම්බාපේ මේ නම මතක තියාගන්න. එතකොට ඔයාලට අකුරු ටික මතක තිබ්බාම නම මතක හිටියේ. අර දෙවෙනි නම විශේෂ යුනික් එකක් හින්දා ඔයාගේ ඔළුවේ රැඳෙයි. මේ කාලින ප්‍රශ්න හින්දා අහන්න පුළුවන්. 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙල පැවැත්වුණු නගරය සහ රට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ. 2026 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා උමේෂ් තරංග පතිරණ. 2026 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාවය දිනාගත්තේ ඉන්දියාව. 2026 T20 ලෝක කුසලාන තරඟාවලියේ වීරයා Player of the Tournament සම්මානය දිනාගත්තේ ඉන්දීය කණ්ඩායමේ සංජු සැම්සන්. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තමන් ක්‍රීඩා කළ ප්‍රථම ඉනිම 13 ඇතුළත ශතක 5ක් වාර්තා කරමින් ලෝක වාර්තාව සම කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා අමිදු මෙන්ඩිස්. SpaceX ආයතනයේ නිර්මාතෘවරයා ඉලොන් මස්ක්. SpaceX ආයතනයේ ප්‍රසිද්ධ චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතියේ නම ස්ටාර්ලින්ක්. ChatGPT නිර්මාණය කළ ආයතනය OpenAI. ChatGPT යන්නෙහි GP කොටසේ තේරුම Generative Pre-trained Transformer. 2024 දී විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ පළමු සහ එකම විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පිහිටා තියෙන්නේ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල. ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන වලට අදාළ ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම සඳහා හඳුන්වා දී නැති ගෙවීමේ වේදිකාව ගව්පේ. වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් ලෝක ප්‍රථම වර්ග නීතියක් හඳුන්වා දුන් රට ඕස්ට්‍රේලියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විශාලතම සුළං බලාගාරය ලෙස මන්නාරමේ ඉදිකරන ලද සුළං විදුලි බලාගාරයේ නම වින්ස්කේප් මන්නාරම් බලාගාරය. වින්ස්කේප් යුනෙස්කෝ සංවිධානය මගින් සංස්කෘතික උරුමයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් අලුතින් එකතු කරන ලද සාම්ප්‍රදායික ජීවනෝපාය නැත්නම් කර්මාන්තය ඉතුරු නැඳීම. ජගත් පරිසර දිනයේ ජුනි 5 වෙනිදා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ පිහිටා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා ඇතිවන දේශගුණික විපර්යාස වලට බලපාන ස්වාභාවික සාගරික ක්‍රියාවලිය හඳුන්වන්නේ එල් නිනෝ. ලෝකයේ බලගතුම සහ ධර්මතම බුද්ධ්‍යංශයක් ලෙස සැලකෙන ඊශ්‍රායලයේ විශේෂ බුද්ධි තොරතුරු රැස් කිරීම භාර ප්‍රධාන බුද්ධ්‍යංශය මොසාඩ්. ඉරානය සහ ඕමානය අතර පිහිටි ලෝකයේ වැදගත්ම මුහුදු සංධිය හෝමුස් සමුද්‍ර සංධිය. වැඩිහිටි මිනිසෙකුගේ සිරුරේ ඇති මුළු අස්ථි ගණන 206යි. ලෝකයේ උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆා පිහිටා තියෙන්නේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ.
රාජ්‍යයේ ඩුබායි නගරයේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි නගරයේ තමයි බුර්ජ් ඛලීෆා කුළුණ පිහිටලා තියෙන්නේ. ලෝකයේ ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකා වන ස්පුට්නික් 1 අභ්‍යවකාශගත කරන ලද්දේ සෝවියට් සංගමය මගින් 1957 වර්ෂයේදී. සුබ දවසක් කියනවා ඔයාලොක්කොටම විභාගයට හොඳින් මුහුණ දෙන්න මම සුබ පතනවා. මේ ප්‍රශ්න ටික වැඩි වෙලා ගන්න නැතුව ඔයාලා ඉක්මනට අහලා ඔළුවට පොඩ්ඩක් දාගන්න. ඊට විභාගෙ තියෙනවා. බොහොම ස්තුතියි.